අද අපි කිරි රසට රසම රස අලු කෙසෙල් ව්‍යංජනයක් උයාගමු. ඉස්සෙල්ලාම අලු කෙසෙල් වල පොතු වයින් කළා කුඩා කෑලි වලට කපාගෙන වතුර දැමූ භාජනයකට දාගමු. අලු කෙසෙල් කපනකොට අපි ගොඩාක් සිහින්ව කපා ගන්න හොඳ නැහැ. මොකද අලු කෙසෙල් ඉක්මනට තැම්බෙනවනේ. අපි මේකට අවශ්‍ය ප්‍රමාණයට තැම්බෙන්න වතුර දාගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට ලූණු එකතු කරා, සුදු ලූණු එකතු කරනවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ඒක ඔයාලා ගන්න ඕනේ. කරපිංචා, රම්පේ, උරුඳු, උළුහාල් චුට්ටකුත් මේකට මම එකතු කරගන්නවා. පහ මේකට පොඩ්ඩක් මිරිස් කුඩුත් දාගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට කහ දාගන්න. ඊට පස්සේ අපි මේකට මේ හොඳට කවලම් කරගන්න ඕනේ. මේක එතකොට තමයි ගොඩක් රස අපිට එන්නේ. හොඳට කවලම් කරලා අපි දැන් මේක ලිපේ තියාගන්න ඕනේ. අමතක වුණානේ මේකට ලුණු දාගන්නත් ඕනේ. අපි අවශ්‍ය ප්‍රමාණයට මේකට ලුණු ටිකකුත් එකතු කරා. දැන් අපි මේක හොඳින් වහලා මද ගින්දරේ තැම්බෙන්න අරින්න ඕනේ. විනාඩි 8ක් විතර ගියාට පස්සේ මේක හොඳට තැම්බෙනවා. අපි ඊට පස්සේ මේකට එකතු කරගත්ත පොල් කිරි එකතු කරගෙන හොඳට නටනකම් මේක රත් කරගන්න ඕනේ. දැන් නම් හොඳ සුවඳකුත් දැනෙනවා. ඔයාලත් හදලා බලන්නකෝ රහයිද කියලා.